වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. එකෝමත් එක කාලෙක ඈත ලස්සන ගමක පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ සිරිසෝමයි සෝමාවති. එයාලගේ එකම දරුවා චුට්ටි විතරයි. චුට්ටි හරිම අහිංසකයි. ඒ වුණාට චුට්ටි අම්මයි තාත්තයි නම් චුට්ටිට සැලකුවේ හරිම සැරපරුෂ විදිහට. චුට්ටි ඉපදුනාට පස්සේ ගෙදර වියදම් වැඩි වෙන්න මේ පවුල ගොඩාක් අගහිඟකම් ඇති වුණා. ඉතින් චුට්ටි නිසා තමයි එහෙම වුණේ කියලා චුට්ටිගේ අම්මයි තාත්තයි හිතන්න ගත්තා. ඉතින් මේ දෙන්න කරපු එකම රාජකාරිය තමයි කැලේට ගිහින් දර කපලා විකුණන එක. අනේ මොකද සෝමාක්කේ මේ පොඩි දරුවට නිතරම කෑ ගහන්නේ. දරුවෙක් ඉන්න එකම කොච්චර ලොකු වාසනාවක්ද. කෑ නොගහ ඉන්නේ කොහොමද? මේ කෙල්ලගේ මූසලකමට තමයි අපිටත් හරිහම ආදායමක් නැත්තේ. මේ ගමේ තිබුණ තවත් ගෙදරක තමයි කමලා ජීවත් වුනේ. ඇගේ දරුවා සහ ස්වාමියා මිය ගිය පසු ඇය තනියම ජීවත් වුණා. ඇය චුට්ටිට හරිම ආදරේ. මහත්තයා අනේ මේ බලන්නකෝ මේ චුට්ටි අර කමලාට කියලා අපි ගහනවා බනිනවා කියලා. අනිනේ මොකද්ද චුට්ටි වෙලා තියෙන්නේ? ඊ පාර ගයක් ගන්න ගිහින් කියන ලෑස්ති වුණාද? ගිතර දේවල් පිටට දෙනවද එම? අපි වාට කන්න බොන්න දෙන්න කොච්චර වියදම් කරනවද? ඔයාගේ තියෙන මූසලකම හන්ද තමයි අද අපේ අතේ සතයක් නැති තැනට වෙట్లా තින්නේ. මෑදයි කරුමක්කාර මුස්පෙන්තු ළමෙක් හදාගත්තා. ආයේ කමලලා ගෙවල් පෙට්ටේ ගිහින් අහු වුණොත් කකුදක කඩනා හරිදා. තව බඩ්ඩිංගක් ගෙන්නද මහත්තයා? වැඩක් පලක් කරන අපි තමයි බඩට කන්න ඕනි. ගෙදර නිකවම ඉන්න බත් ගිලන්න මොකට? කෙල්ලෙට බංකුඩ ඩිංගක් තිබ්බ. ඒ මද? සැප දෙන්න ගියාම ළමයි උනත් කරේ නගින්න යනවා. ඒක ඇත්ත සෝමාවතී. කවුද දන්නේ මේ කෙල්ල අපිට බැරි කාලෙක බලයිද කියලා? මේ කෙල්ල ඉපදුනත් හරි අපිට බොහොම නරක කාලයක් ආවා. දර ටිකක් කරන්නෙමු නේද? හවස් වෙලා ගිරින් විකුණලා අවහෙකිනේ අපිට. හාලුත් ඉවරයි. බතල ටිකක්වත් ගලවන්නෙමු. ඔව් ඔව්. වැස්සට කලින් දර ටිකක් අරන් ගෙමු. අතේ සතයක් නෑ අදත් නොගියොත්. නැන්දේ කන්න මොනාහරි නැද්ද ගෙදර? බඩගිනි හොඳටම. උදේ උයපුවා අම්මයි තාත්තයි කාලා ගිහින්. අනේ පුතේ ඉක්මනට කාලේ යන්න එහෙනම්. ඔයාගේ අම්ම කැමති නෑ මෙහෙ එනවට ඔයා. දවල්ටත් කෑම අරන් යන්න පුතා. එන්න. කොහෙද ගියේ? මොනවද ඔය අතේ? අපි මහන්සි වෙලා හම්බ කරලා ගෙනල්ලා දෙනේම මදිද? අනේ අක්කේ චුට්ටි මේ දැන් ආවේ අපේ ගෙදර. මම මේ බත් කවල එක්කන් ආව. ඕකට ওই තරම් කෑ ගහන්න ඕනිද ඉතින්? පොඩි දරුවෙක්ට ඕනාවට වඩා ගහලා බැනලා හදන්න බෑ. ඔහෙට යමක් කිව්වම තේරෙන්නෙම නෑ නේද? මගේ ළමයිගෙන් ඈත් වෙලා ඉන්න. මං දන්නවා මගේ ළමයව හදාගන්න. ඔහෙගේ ළමයා අකාලේ මැරිලා ගියාට මම මොනවද කරන්නද? මම මෙච්චරයි කියන්නේ. ආයේ එහෙම මගේ දරුවා ඔහෙගේ ගෙදර ඉන්න බෑ. මිනිහාවයි දරුවයි මරාගෙන දැන් අපේ ගෙවල් අස්සේ රිංගනවා. විසි කරන ඔය ජරා කෑම මින් පස්සේ එක එකාගේ ගෙවල් වල කන්න ගිහින් අහුණත් අර කැලේට ගිහින් දානවා තේරුණාද?
ඔය ටික විසි කරලා අර හැලිවලන් ටික හොදලා දානවා. මේකිට සැප වැඩි මහත්තයා. අතපය නොකඩ හැදුවට තමයි ඔය. ඔහේ නිසා තමයි මේ ගෙදරට මේව වෙලා තියෙන්නේ. චුට්ටි හුගාක් දුක් විඳා. පුංචි හිතට තාමත් හිතාගන්න බැහැ තමන්ගේ අම්මයි තාත්තයි ඇයි මෙහෙම කරන්නේ කියලා. අද කපන දර ටික විකුණලා නම් හොද ගානක් ගන්න පුළුවන්නෙයි. සුනංගුණ වී යමු අදනම්. හවස් වෙද්දි වැස්ස පටන් ගත්තොත් මොකවත් කරගන්න වෙන්නේ නැහැ. ඉන්න. එහෙනම් මං ඉක්මනට එන්නම්. කෙල්ලට කියමු ගෙට වෙලාම ඉන්න කියලා. නැත්තම් යයි අර කමලාලාගේ ගෙදර. මොනව දෙනවටද මන්දා මේ කෙල්ල වැහැවෙටිලා ඉන්නේ? යන්නේ එහෙම නෑ කොහෙවත්. හිට වෙලා දොර වහන් ඉන්නවා. අපිනේ දුක් මහන්සි වෙලා හම්බ කරන්නේ. ඒ හන්ද අපි කියන විදිහට ඉන්නවා. තේරුණාද? මුරණ්ඩු උනත් දන්නවනි තාට්ටගේ හෙටි. වේලල් පාරක් තමයි දෙන්නේ. තමන්ගේ දරුවාව පොඩ්ඩක්වත් තේරුම් ගන්න බැරි දෙමව්පියෝ දෙන්නෙක් මැද්දට මැදි වී චුට්ටි ගුගාක් දුක් විඳා. ගමේ අය චුට්ටි විදිය දුක දැක්කේ නෑ. චුට්ටිට උගන්වන්නත් සෝමාවතිගේ ලෝභකම ඉඩක් දුන්නේ නෑ. හාමිනේ වැස්ස හොඳටෝම සැරයි. ඉක්මන් කරමු හාමිනේ. දර ටික කොහොම හරි ගෙදරට අරන් යන්න ඕනේ. දර කපාගෙන එන්න හිටපු සිරිසෝමයි සෝමාවති ලොකු වැස්සකට අහුණා. අකුණු සැරවැදිලා දෙන්නම එතනම මිය ගියා. චුට්ටිට අම්මගේ තාත්තගේ මූණවත් බලන්න ඉතුරු වුණේ නෑ. තමන්ගේම දරුවට කරපු වදහිංසාවලට ස්වාභාව දහමෙන් දඬුවම් ලැබුණා. චුට්ටි අම්මයි තාත්තයි ගැන හිතන්න එපා. පුතා මාත් එක්ක ඉමුද මගේ ගෙදර? පුතාට ගහන්න බනින්න කවුරුත් නෑ. අම්මයි තාත්තයි මට කොච්චර ගැහුවත් මන් තරහ නෑ නැන්දේ. මට යාළව හුඟක් මතක් වෙනවා. අම්මයි තාත්තයි කොච්චර වද දුන්නත් කොච්චර චුට්ටිගේ පුංචි හිත රිද්දුවත් චුට්ටි ගොඩාක් ආදරෙයි. චුට්ටිට නිතරම ඇගේ අම්මවයි තාත්තවයි නිතරම මතක් වුණා. ඒ වගේම තමයි තමන්ගේ දරුවත් අහිමි වුණ කමලා චුට්ටිව ගෙදර තියා ගන්නවා. ඇය චුට්ටිව ආදරෙන් බලා ගන්නවා.